ආයුබෝවන්. අද මම ඉන්නේ බ්ලූ බීච් වල. ආයුබෝවන්. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. අද මං ඉන්නේ බ්ලූ බීච් වල. මෙතෙන් එන්න ඕනේ අපි නම් ආවේ මහියංගණෙන්. මහියංගණේ පැය 7:00ට දින බස් එක ගාල්ල බස් එක. ගාල්ල බස් එකෙන් ඇවිල්ලා දික්වැල්ල හන්දියෙන් බැස්සාම කිලෝමීටර් 2.5ක් 3ක් විතර පයින් ආපුවාම මේ මෙතෙන් එන්න පුළුවන්. ඉතින් වෙයි බග කාලගුණයක් තියෙන්නේ. අද මගෙත් එක්ක ඇවිල්ලා ඉන්නවා දෙනෙක් ඉන්නවා. प्रकाश and Kiran Naya. ආදල් බ්ලොග් එකක් වෙයි guys. මොකද අපි බලාපොරොත්තු වෙන ක්ලයිමේට් එක නම් කිසිසේත්ම නෑ මේ වෙයි වගේ කාලගුණයක් තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒකට කියන්නේ හෙට උදේ මොකද? සංගල්ල බහලා අර බස් වලට නිදියල කැමරාවෙන් යනවා පාඩම්. ලාව හරියටම 7:00යි 7:25යි. දැන් අපි මේ කොහෙද නිල්ලල්ලද? නිල්ලල්ලේ ඉඳන් දික්වැල්ලට පයින් යන ගමන් දැන් පැයක් විතර පයින් ආවා. කණ්ඩ එක කැම කඩයක්වත් නැහැ. පයින් ඇවිල්ලා බැගෙන තන දික්වැල්ලට යන බස් එක නැංග හක්නේට ඔක්කොම මේ පාවෙන්නේ. आगे मुझे ini apa kamu ini apa? උදේ කැම්ප් වෙලා හරි දැන් යන්න අපේ කැම්පින් එකට අවශ්‍ය බට් එක ගන්න. ඉස්සර කාගිල්සක් තියෙනවා බලමු. මගන්නේ ඔබ්බඩු අද කවද්ද? වන් මේ කොහොමද මේ බයිකට ගමු. බඩු ටික ගත්තා guys. ඊල් එකේ ඩොක් ඩොක් එකේ අපි යනවා 1 2 3යි. අවසන් ඩබල්ලා දැඩි අසුවිකතාවයකට පත් වෙලා ඉන්නේ. අහස බලාකුයි බය වෙලා තියෙන්නේ. හැබැයි අවුව වැටෙනවා ටිකක්. ඒ වුණාට මේ යන්න තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මේ බලන්නකෝ. රැල්ල මෙහෙමුත් ගහනවා මෙහෙමුත් ගහනවා. එතකොට මේ අතන ක්‍රොස් කරන්න අපිට අමාරු වෙනවා. මේ දවස්වල මේ කට්ටියත් කිව්වේ මේ ක්‍රොස් කරන්න අමාරුයි කියලා තමයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේ අපිට සතුටු වෙන්න පුළුවන් ක්ලයිමේට් එකක් නැහැ මේ අවස්ථාවේදී. හැබැයි කට්ටිය රැල්ල නම් පාගනවා. බලමු අද කැම්පින් එක මොනවා වෙයිද කියලා. රයිට් අපි හොලිවුඩ් ෂූට් එක ගන්න යන්නේ. කවුද කැරක්ටර් එකේ ඉන්නවා හිරන් අයියා ක්‍රිස්ට ඉන්නවා. ගුටි ගන්න එක කොයිද? ඔය බර්ත්ඩේ දීලාගේ කොලයක් සූදානම් වෙනවා. ආගිද? මොකක්ද ප්‍රශ්නේ වාගේ? මෙහෙම ගා මම කොහොමද මම එහෙම ගන්න බෑ මම මේ. ආගි කැරක්ටර් බා ගන්න බැයිද? ගන්නකෝ. නෑ නෑ. ෆ්ලයිට් එකේ කැමරා
Guys, 3, 2, 1. ඔයාගේ රිස්ක් එකක් අරගෙන මේ පැත්තට පැනගත්තා. යාළුවෝ දෙන්නත් ආවා. තව එක්කෙනෙක් ඉන්නවා එහා පැත්තේ. කැම්පින් කරන්න තව වෙලාව තියෙනවා. අපි පොඩ්ඩක් මේ පැත්ත බලමු. මා විදියට මේ රැල්ල එන්නේ උඩට. බලන්න ඒක රැල්ලේ ලොකු. ඉතින් මෙතන වෙනතර මෙතන බෝඩ් එකක් තියෙනවා. හැබැයි අද මේ වැහි භාග කාලගුණයත් එක්ක මේකත් එක්ක අද කොටත් රැල්ල එනවා වැඩි. මොකද ප්‍රචණ්ඩ වෙලා තියෙන ටිකක්. මේ අයිලන්ඩ් එකේ තියෙන්නේ මේ දුප්පතේ තියෙන්නේ ගොඩක්ම වැටගෙයියා පඳුරු තමයි වැටගෙයියා ශාකේ තමයි ගොඩක්ම තියෙන්නේ. හතර වටෙන්ම මේ පැත්තට රැල්ල එනවා. පාකිස්තාන් ගන්න ඕනේ කිහින්දා බෝඩ් එක හොඳට ක්ලියර් වෙන වෙලාවක් බලලා තමයි මේ පැත්තට පැන ගන්න ඕනේ. මේ පැත්තට එන්න ඕනේ. නැත්තම් ඉතින් රැල්ලට ගහගෙන යනවා කියලා තමයි කියන්නේ කට්ටිය. මේ පැත්තේ කට්ටිය කිව්වා හතර දෙනෙක් නැති වුණා කියලාත් කිව්වා රැල්ලට වෙලේ ඉඳලා එනවනම් ගොඩක් පරිස්සමට මේ බෝඩ් එක ක්‍රොස් කරන්න කියලා ආදරේ මතක් කරනවා. මේකට ආපුවාම මාර්ගම හැඟීමක් දැනෙන්නේ. මුදුගුලන් වටේටම හමනවා. ඒ වගේම ඉස්සරහින් පේන්නේ හැම පැත්තෙම පේන්නේ සීමා මායිම් නැති මුහුද විතරමයි. මේකේ මාර්ග අමාරු යන්නේ. අපිට දාන්නේ. ගුහාවකින් වගේ යන්නේ guys මේ බලන්න මේ තැන. එච්චක අමාරු පාරක් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්න එකම දෙයයි හොඳ ලස්සන view එකක් තිබ්බොත් ඇති. මං හිතනවා ලස්සන view එකක් තියෙයිවි කියලා. මේ බලාගෙන ඉන්න. මේ අර මේ වැටගෙයියා මේ කොළ ගැලවිල ලිස්සනවා. මෙතනත් තියෙන්නේ බීච් එකක්. වව්. මේ තරම් මාරයි ඈ. මේ ආවොත් මෙන්න මේ සත්තු මන් දන්නේ නැහැ මේ සත්තු මොකුන්ද කියන්නේ. ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. එයාලා හැංගෙනවා අපි අල්ලන්න යද්දි. මේක මාගම ලස්සන view එකක් ඈ. ඔයාලා එන්න ඕනේ. අපිට පේනවා දීපක බෝට් තුන අවස්ථාවල තියෙනවා. ඒ වගේම දීපක යනවා. ඒ වගේම මෙතන ඈත කඳුලක් තියෙනවා. මාගම ලස්සන view එකක් මෙතෙන්ට තියෙන්නේ. ඔයාලා එන්න අනිවාර්යෙන් Blue Beach Hill Valley. අපිට සිදු අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුණා. නිල්වල ප්‍රදේශයට හොඳටම අධික වර්ෂාපතන හේතුවෙන් කට්ටිය කිව්වා මේ අද දවසේ කැම්පින් සියල්ලම කැන්සල් කරනවා කියලා. ඒ වුණාට අපි උත්සාහයක් දැරියේ නැහැ. අපි දැන් මේ වෙන බීච් එකට යනවා. අපි දැන් ආවේ මෙතන නෝනගම හන්දියට. නෝනගම හන්දියෙන් ඇතුළට දාපුවාම පාරේ තියෙනවා උස්සංගොඩ වේගලතිය. අපි එහෙට තමයි අද කැම්පින් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි දුකයි.
මොනා ගන්නද නේ? ස්වභාවික විපත් වලට අපි සිරු දෙනාටම යටත් වෙන්න සිද්ධ වෙනවා. මොනවාකට තියෙනවා? ඒ 9 10 වෙනකොට තියෙනවා. 10 වගේ. ඔව්. තව 10 නේ. අර මොනවාකට යන්නේ? දැන් ආවේ මේ අපි ඉන්නේ උස්සන්ගොඩ මොහොදු තීරේ. මෙතන කැම්පින් ගහන්න හොඳ කියලා කිව්වා අපිට. මාක ලස්සන view එකක් තියෙනවා මෙතනට. ඔයාලා මොකද මේ ගැන අදහස් තියෙන්නේ? ජීවිතේ රැගෙන ඉන්න ඕන ආයෙත් වෙන තැනකට යන්න. ජීවිතේ රැගෙන ඉන්න ඕන ආයෙත් වෙන තැනකට යන්න. අම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි. උඟ දවසක් බලන් හිටියා එන්නෙම නැති පා. ඒක ඇත්ත. ස්වභාවික කියන දේවල් කොටවා සිදු වෙනවා. ඒ වගේම පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම පරිස්සම් වුණොත් තමයි අපිට ජීවිතේ ඉස්සරහට විඳින්න පුළුවන් වෙන්නේ. වාව්. මෙතන view එකක් තියෙනවා මාක ලස්සනයි. නා ගන්න පුළුවන්. හලෝ. කොහමද? හයි. බයි අපි යනවා. ඔබත් එනවද? ආයෙත්. අලුත් ගමන් එකක් හම්බුණා. මේ වගේ ගමන් යනකොට කොහොමද ඒ කට්ටිය හම්බ වෙනවා. ඒ හැටි. හැමදේම වෙන්නේ අපේ වාසනාවට කියලා හිතනවානේ. වෙන හැමදේම පොසිටිව් විදියට දකින්න ඕනේ. හැමදේම වෙන්නේ හොඳයි කියලා දකින්න ඕනේ. ඉතින් අපිට පට්ටම ලොකේෂන් එකක් හම්බුණා මට මාක සතුටුයි. මේක view එක නම් wow කියන view එකක් තියෙන මෙතන. බලන්න. මෙතනින් කෙලවකට යන්න පුළුවන්. මේ තියෙන view එක නම් ෂා මාගම ලස්සන view එකක් තියෙන මෙතෙන්ට නම් ඉතින් මාගක් හරි මේ වගේ තැනකට ඇවිල්ලා කැම්ප් එකක් ගන්න ඕනේ කියලා මගේ අදහස. බලන්න. ගන්න හිගන්නයි ඉන්නද? අපි යන්නද? ලස්සන දැන් සුන්දර දැන් මේ ලංකාවේ කොච්චර තියෙනවද කියලා මට අද තේරුණා. බලන්නකෝ මං ඉන්න තැනට පේන view එක. මේක නම් පිස්සුවක් guys. නිමාවක් පේන්නේ නැති මහා සාගරයයි. කඳු පාටින් වැහුණු පසයි. ඒ වගේම මේ යායට පේන ගොඩ පාටයි එකතු වුණාම මේක පිස්සුවක් වෙනවා. right මෙතන තමයි අපි ටෙන්ට් එක සෙටප් කරන්නේ. නිල් පාට අහසයි. නිමාවක් පේන්නේ නැති මහා සාගරයයි. සුදු පාට වෙරළ තීරුවයි. මේ කොළ පාටට පේන යායයි එකතු වුණාම මේක මාගම වයිබ් එකක්. නමේ පත් වෙන්නේ නැහැ බං. ඌ ඔගේ මේක වැඩ නැහැ. අයි මං ඔයාට කිව්වේ. ගහපී මයක පොඩ්ඩක්. අවුල නැහැ. ඉරන්න ඕන. ගෑබෝ වීගෙන ආවා. ඉතින් කෑට කණ්ඩ යන්නේ. බෑග් එකේ තියෙනවා. අපි අද කණ්ඩ යන්නේ මොනවද ගන්න අයියා? නැගි. පේන්නෙත් නැහැ. නෑ බං කොත්තුමි. අද අපි කණ්ඩ යන්නේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කැම්පින් එකකට ඕනම මොනවද? නූල්ස්. ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම රසයි. මේ වෙලාවේ මොකක් තිබ්බත් හැබැයි කනවා බඩගින්නට. සිග්නල් නැහැ. අර අතේ උඩට තියෙනවා. අර මම දැන් ගිහිල්ලා ආවේ. අර පවර් බෑන්ක් එකේ වැඩක් ගත්තේ නෑ.
ඔව් බා. ඒ සිග්නල් එකක් දෙනවද? පත්තු වෙන්නේ නැද්ද බං? බයි නැගන්න ඒ හරි පත්තුව තමයි. මේ ওই චුට්ටි දෙක අර ලොකු කෑලිත් තියපන්. ලොකු කැලි කොයිදයි? බලමු. මේ දර දෙකයිද බං හෙව්වේ? නෑ මං හෙව්වා කන. මේ ටික තමයි මේ. ඒක දුවලා. මේකේ තියෙනවද නෙව්වා? පාරක් නැද්ද? ඒ දින්නේ අපි ඉන්න තැන ටෙන්ට් එක තියෙනවා. එතන තමයි යන්නේ. අර හෙන් මොහොත. දැන් තවදමයක් තියෙනවා ඔක්කොම හල්ලෙලා පස්ස දාලා ඈ? බලවන් ගන්න අප්පා අත්තම්. බාවත් එහෙම තමයි ඉස්සර හැදුවේ. මාක ගේමක් දීලා තමයි ලිපපත්තු කරගත්තේ. පාන්න තවදයි ගන්න. අඩේ මගේ ෆෝන් එක ගන්නවකෝ. ෆෝන් එක? ෆෝන් පත්තු වලන් දින්නවද? නෑ. අර පත්තු වල වංගු මේක ඕ. කෑම ටික හදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. මේක දිගාරිනවා. ඒක ඉඳන් ප්ලොට් එකේ මම. මේකද? ඔව්. ඒක ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. මම ඒකේ දිගාරින්න. ඉතින් දුම්මනේ බම් බැරි. ඕක ඇතුලේද? ටෙන්ට් එක ඇතුලේ දෙන්නෙක් ඉන්න ගන්නවා. ඇතුලේ මේක එළියට දිගාරලා මේක ඉඳගමු. බෑ මේක තියන්න කොහෙද? බෑ අපි මේ ඉඳලා කමු. ඕක එස්සන්නේ. දැන් ඉබේ තියාංගෝ. එතනද? ඔව්. මේකල ඕක දෙකට බෙදපන්. දෙකට බෙදන්න බෑ. අර මූඩේ තියන්න බෑනේ. කොහොම ඕක කමු බං වට වෙලා. දෙකට බෙදන්නේ ඇයි? මේකට ටිකක් දාගමු. මේක තමයි මාත්. තව හැන්දක් තිබ්බනේ. දැන් අපි කාලා දීලා එළියට වෙලා ටිකක් කතා කරලා ඉඳලා දැන් මේ ටෙන්ට් එක ඇතුළට ආවා. මේ එළිය හගිම සීතලයි. ඇතුළට නම් දැන් අවුලක් නැහැ. මේ ඕමියක් බලන්න යන්නේ. ටික අයින් කරාද? ඔබ දන්නා බං ඔබ බලන්න. ඔව්. ඔව්. පැකට් තමයි. මලගේ දෙරේ ඉපන්න කියලා. good morning ඉතින් ඊයේ රෑ මාර විදියට වැස්සා අපි යෝමි බලන නිදාගන්න කියලා නිදාගෙන පැයක් දෙකක් යනකොට මාර හයිය වහින්න පටන් ගත්තා ටෙන්ට් එක ඔක්කොම දෙමුණා බලන්න ටෙන්ට් එක ඔක්කොම දෙමිලා තියෙන්නේ රෙදි ඔක්කොම වෙලෙන්න දාලා තියෙන්නේ වැස්සට පස්සේ අපි ඊට පස්සේ අර උඩ තිබ්බ අම්බලමක් මෙතන කන්දෙක් නැගලා එහා පැත්තට යන්න ඕනේ අම්බලමක් තිබ්බා මේ අම්බලෙම තමයි ඒක පහන් කළේ අම්බලේ අපි ගිනි මැලයක් ගහගත්තා කොමාගේ කොටු කැල් ටිකක් වවාගෙන මේ ගිනි මැලයක් ගහගත්තා දැන් අද උදේ තමයි ආවේ ටෙන්ට් එක ගාවට ආවම තමයි මෙහෙම තමයි තත්ත්වය හොඳ සංගයිසයක් බලා ගන්නත් බැරි වුණා මේ වැහි වගේ කාලගුණයක් තියෙන්නේ වයින්ම ගානක් කොම්බල ගානක් කට්ටිය කො මං හිතන්නේ ඌ යන්නේ උදේට ගන්න ඕනවා වගේ බලමු මොනවද කරන්න කියලා ඉවද අපිට දුම් පාරක් කරලා ඉන්නකොට ඉතින් අත්හරින්න බැරි විතර දික් කරන දුම් පාර අත්හරින්න බැරි විතර දික් කරන දුම් පාර කත් කරන්න කලින් අපරාධ බං මේ දැන් මේක සෝජස් නෑනේ බං ඉතින් බටයක් දෙන්නද අයක පාර 2,000 years later. ඌ දන්නේ නැහැ. දැන් නම් ටෙක්නික් එක අල්ලගත්තා වගේ කොල්ලා. ඒක ඇවිල්ලා.
නෑ පොඩ්ඩක්. ඇස්තරින් කඳුළු වෙනවා ඒ තරමට දුම එනවා. අපිට කැම්පින් ගෑස් එකක් ගේන්න බැගුණා මේ පොඩි ප්‍රශ්නයක් වුණා ඒක නිසා. දැන් නම් සොසේජ් ටික ගානට මේ ඔයර තියෙන්නේ. ඒවත් ටිකක් මදි. ඉතින් ලොකු ඒවා හදාගන්න බැගුණා. උදේ කෑමට පොඩි සරල කෑමක් හදාගත්තා. සොසේජ් සුයි පානුයි. මේ වෙලාවට මේකත් මා ග්‍රහයි. අවුල නෑ හුකුල් නෑ. ඔක ඇත්තට මොනවද මෙටල් ටික. දැන් කියලා පාන්නත්. මොකක්ද? ඉබ්බන එක. රාතේ. දුබල් ඔයගෙන නෑ. ඉමුබට් එකේ දුබල්නේ. ඒ දුබල් එක මේ දිනගන්නේ. නෑ දෙන්නේ. තව එකක් කාබල දුබල් අතරක් කාබල. මට දෙන්නේ මේක ඕනේ නෑ අස්කේපන් ඔව් පුච්චලා බං මේ රෙනවා බං සෑහෙන්න අඩෝ මම මේ අද ගොඩක් හයියයි බං ಹೊದ್ದಮು ತವ ಹೊದ್ದಮು ತವ ಹೊದ್ದಮು ತೇಲಿಂದಲ್ ಬಂದಲ್ මොනවද කියන්නේ ඔයාලා? ගෝලයක් නැද්ද? ගෝලයක් කොහොමද ශ්‍රී ලංකාව? එලෙන්න බෑ යන්න. බයි. දැන් නම් අවුව මාගේ විදිහට තද වුණා. යන්න වෙලාවක ලඟ වෙනවා කට්ටිය අස් කරනවා. ටෙන්ට් එක ගලවලා තියෙන්නේ. ටෙන්ට් එක ගාව තැන එතන තස් කරන්න තියෙනවා ටිකක්. රෙදි ඔක්කොම දෙවල තියෙන්නේ ඊයේ වැස්සට. ඒවත් ඔක්කොම වේලගෙන දැන් මේ යන්නේ. ඉතින් සමු ගන්නවා ඩවුන් සවුත් වලින්. හරි ටෙන්ට් එක ගලවගත්තා. අපි ඉන්න තැන අස්පස් කරගත්තා. කැම්පින් කරපු තැන අස්පස් කරගත්තා. දැන් යන්නේ. මේ මගේ දෙක දෙක අතර යන්නේ. කට්ටිය ඔක්කොම යන්නේ. ඉතින් මගෙත් මේ ෆස්ට් ටයිම් තමයි මේ කැම්පින් එක්ස්පීරියන්ස් එක ගත්තේ. සුපිරි. කියන්න වචන නැහැ. ඊගන්න අයියා ප්‍රකාශ ඊට පස්සේ දෙනෙත් එක්ක. ඉතින් ලස්සන ගමනක්. ඉස්සරහදී හම්බෙමු. තවත් ලස්සන ගමනකින් කැම්පින් එකකින් එතකන් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.